අයිබෝන් ඉතින් තෙරුජ මට නැගිටෙක් ආයතනයෙන් උනත් අපි ඇවිල්ලා තිනවා රොෂාන් මහත්මයාගේ තිස්සමහාරාමේ වියෝධ විහත්තාවේ තමයි මේ ගොවිබිම තියෙන්නේ. අපි දැන් අදට තුන්වෙනි දවසේ තමයි මේ වගාව නිරීක්ෂණය කරන්නේ. ඉතින් මේ ප්‍රසන්න මල්ලි ඉතින් ප්‍රසන්න මල්ලි අපිට හම්බ වෙනවා කිසි අවස්ථාවකදී අපේ ආයතනයට ඇවිල්ලා ඉතින් අපිට උපදෙස් ටිකක් ඕනේ කියලා කියනවා. ඒ වෙලාවේදී අපි ඇවිල්ලා මේ වගාව නිරීක්ෂණය කරලා එයාට උපදෙස් දෙනවා. මේ වගාව මම ඉතින් මම කියනවට වැඩිය මම හිතනවා ඊට පස්සේ මම කතා කරනවා. රොෂාන් මහත්මයාට දුන්නා මේ වගාව කොහොමද තිබුණේ? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපි මොනවද ඒ වෙනුවෙන් කරේ? මැජික් එකක් කරා දන්නේ නැහැ. පොඩක් එතුමාගේ මැජික් එකක් වගේ එකක් තමයි ඉතින්. හරි කියනවා දෙකයි. පොර කිලෝ කීයක් විතර දැම්මද පොර උඩ? පොර කිලෝ 25ක් වගේ තමයි. 25ක් 20ක් වගේ තමයි දැන්. මෙතන අක්කර තුන් කාලයක් වගේ අපෝමයක් තියෙනවා. ඒ වාඩි කියන්නකෝ දවස් කීයක් වෙනකන් මේ වගා 14 තිබුණා? 21ක්. දැන් අතර දවස් වගාවට දින කීයද? අපිට දින 27ක්. 27ක් මං කවදාද දවස් 14ක් ඔයාලට පේනවා. දවස් මම ඇත්තටම එනකොට වගාවේ 14ක් මෙන්න මේ මට්ටමේ තමයි තිබුණේ. සාමාන්‍ය කෙනා මෙන්න මේ වගේ තමයි මේ වගාව තිබුණේ. ඉතින් හතට පොහොර මුල දෙකකින් ලොකු මැජික් එකක් කරේ නෑ. පොහොර කිලෝ 20ක විතර ප්‍රමාණයක් දීලා තියෙනවා. වැඩි කැටවල ඇවිල්ලා තියෙනවා මේ වගාවේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක නම් මේ පොලිනේෂන් වෙලා සෙට් වෙලා තියෙන්නේ. අද තමයි මේක පොලිනේෂන් වෙලා තියෙන්නේ. ඉතින් පිරිමි මල් පිපිලා තියෙනවා පැහැදිලිවම. ගැහැණු මල් ගැට දෙවෙනි එක පිපිලා නැහැ තාම එනකොට මතුවලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ආයෝජකයන්ට ආයෝජනය කරලා අමාරුවේ වැටෙනවට වැඩිය හොඳයි මොකද මේ වගාව තිබ්බ විදිහට මං කියනවා ඒ වගේම රොෂාන් මහත්මයාට අපි කතා කරන්න දෙමු. ඇත්තටම මේ මොකද්ද දැන් හිතෙන්නේ? අනිත් යද්දී කොහොමද තමයි ඉතින්. හරි නෑ ඔයාට මොකද්ද අනිත් කරුණ හරි කෙනෙක් එක්ක යන එක තමයි මේ වගාවේදී අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඉතින් අපිට ඇත්තටම පෙන්වන්න ඕනකම තිබුණේ මේක ඇත්තටම රොෂාන් මල්ලි අමාරු වෙట్లా හිටියේ. සහ ප්‍රසන්න මල්ලි. එතකොට ඇත්තටම දැන් මේ තත්ත්වෙට කොට දාලා තියෙනවා. මේ වගාවේ අවසාන හරියදී බලමු. ඇත්තටම මොකද සිද්ධ වෙන්නේ? ඉතින් අනිත් ගොවි මහතුන්ටත් අපි කියන්නේ ඇත්තටම කොයිතරම් සූක්ෂම සහ වෙනස්ම ක්‍රමයක් තියෙන්නේ. හැබැයි මැජික් කියන්නේ මම හැමදාම කියනවා වගේ සාමාන්‍ය ඔයාලා දාන බෙහෙත් පොරම තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් ඒක යම් කිසි ක්‍රමවේදයකට මම හැමදාම කියන්නේ පොර ෂැඩියුල් නෑ. ඒ කියන්නේ ලිස්ට් එකක් හදලා නැහැ. මේ වයසට මේක දානවා, දින 7න් දානවා, 14න් දානවා, 20කින් දානවා කියන්නේ. පැලේ බලලා අපි පැලේට අවශ්‍ය මොනවාද? අනිත් ගොවි මහතුන්ටත් ඒ වගේ සාර්ථක වගාවක් කරගන්න එතන යොද නැගිටෙක් ආයතනයේ ආයෙත් කියලා උපදෙස් ලබාගෙන කටයුතු කරගන්න නැත්තම් දිවයිනේ මේ වගා පිළිබඳ දැනුමක් පළපුරුද්දක් ඇති ශේෂ්ත්‍රීය